හරි. එතකොට මේ 2013 සමීකරණ ගානේ තියෙන්නේ සුනිමල් වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී 2013 ජනවාරි මාසය තුලදී ව්‍යාපාරයේ ගණතුණු පහත පරිදි වේ. සුනිමල් විසින් 2013 1.1 ලක්ෂ 4ක මුදලක් සහ රුපියල් 8,40,000ක් වටිනා වෑන් රථයක් ව්‍යාපාරයට ආයෝජනය කරන ලදී 2013 1.1 රුපියල් 2,40,000ක් වටිනා ලීබඩු සෞකර්ය මිලදී ගන්න ලදී. ඔයා ඉස්සලාම මෙහෙම දෙයක් කරන්න මේ මං කියන්න බැරුණා එක. ඔයා ඕනම ගාණක් හම්බුනහම ගාන හදාගෙන යන්න කලින් ඉස්සලාම ඔයා ගාන මුලින් ඉඳන් කියවන්න. කියවන ගමන් ඔයා ගාන ගැන දල අවබෝධයක් ඔයා ගන්න. තේරුණාද? දල අවබෝධයක් අරගෙන තමයි ඊට පස්සේ ඔයා ගාන හදන්න අවශ්‍ය කරන කොටස් ටික රූල් කරගන්නේ. මම මේ ටයිම් එක අපරාධය නිසා මං රූල් කරගෙන මාව ගාන කලින්ම අපි ඉස්සලාම අර මං කියපු විදිහට ගාන කියවගෙන යන්. ගාන කියවද්දී ඔයා අවබෝධයෙන් ගාන කියවන්න. ඊට පස්සේ ගානේ මොනවද තියෙන කියලා ඔයාට අවබෝධ වෙනවා. හරිද? හරි. එතකොට පළවෙනිට තියෙන ආරම්භක ප්‍රාග්ධනයක් විදිහට උදවලා තියෙනවා මුදල් ලක්ෂ 4ක් සහ 8,40,000ක වෑන් රථයක් 2013 1 කියන ආරම්භ දවසේම 2,00,000 ලීබඩු සවිකිරීම අරගෙන තියෙනවා 2,40,000ක 1.8 ලක්ෂයක් වටිනා භාණ්ඩ මිලදී ගන්නා ලද අතර මුළු වටිනාකම සහ චෙක් පතක් නිකුත් කරලා තියෙනවා 2013 1.12 80,000ක් පිරිවෙච්ච භාණ්ඩ 1,30,000කට විකුණලා තියෙනවා මේ වටිනාකම සඳහා චෙක් පතක් ලැබිලා තියෙනවා හරිද 2013 1.15 1,50,000ක් වටිනා භාණ්ඩ ණයට මිලදී අරගෙන තියෙනවා 1.20 1.40 පිරිවෙච්ච භාණ්ඩ ලක්ෂ 2කට විකුණලා තියෙනවා 1.23 ණය හිමියන්ට ගෙවී යුතු වටිනාකමෙන් කොටසක් වීම සඳහා 90,000ක චෙක් පතක් නිකුත් කරලා තියෙනවා 5,000ක වට්ටමක් ලැබිලා තියෙනවා හරිද වට්ටමක් ලැබිලා තියෙනවා ලද වට්ටම් හරිද ඊට පස්සේ 8 වෙනියට තියෙන්නේ 1.25 90,000ක මෙහෙම වියදමක් ගෙවලා තියෙනවා 1.26 ණය ගැතියන්ගෙන් රුපියල් 1,50,000ක් ලද අතර එය බැංකුවේ තැන්පත් කරලා තියෙනවා හරිද අතිරේක තොරතුරු ව්‍යාපාරයේ සියලුම මුදල් ගනුදෙනු බැංකුවකින් මාර්ෂණ සිද්ධ කරනවලු 2013 1.31 කියන්නේ අවසාන දිනට බැංකු ප්‍රකාශනයේ ශේෂය එදිනට මුදල් පොතේ ශේෂයත් එක්ක සමාන වෙන නැල්ලු ඊට පහත කරුණු හේතු වෙලා තියෙනවා කියලා තියෙනවා ණය ගැතියෙකු විසින් බැංකුවේ ඍජුවම තැන්පත් කළ 30,000ක චෙක් පතක් මුදල් පොතේ සටහන් වෙලා නැල්ලු 2,000ක බැංකු ගාස්තුවක් ගෙවලා තියෙනවා ඒක සටහන් වෙලත් නැල්ලු ණය හිමියන්ට නිකුත් කළ චෙක් පතක් රුපියල් 20,000ක ගෙවීමට ඉදිරිපත් කරන නැල්ලු ඊට පස්සේ දේපල පිරිත උපකරණ වාර්ෂිකව 10% සලමගමනේ ෂෙයා කරන්න ඕනලු මාසය අවසානයේ ණය ගැති ශේෂ මත 10% අඩමාන වෙන් කරන්න ඕනලු අවශ්‍ය වන්නේ 1 සිට 9 දක්වා ගනුදෙනු වල බලපෑම අගයන්ද සහිතව ගිණුම් කරන සමීකරණේ වැඩි වෙනවා නම් ධන ලකුණ නම් අඩු වෙනවා නම් ඍණ ලකුණ දාලා පහත ආකෘතිය භාවිතා කරලා ඇතුළත් කරන්න කියලා තියෙනවා මේ තියෙන ආකෘතිය ඊට පස්සේ දෙවෙනියට තියෙනවා ඉහත බැංකු තීරුවේ ශේෂය භාවිතා කරමින් 2013 1.31 දිනට බැංකු ප්‍රකාශනයේ ශේෂය සහ මුදල් පොතේ සංශෝධිත ශේෂය ගණනය කරන්නලු ඒක වෙන වෙනම හොයන්න තියෙන්නේ එතකොට ඒක පොඩ්ඩක් මේ ටික් එකක් දාගෙන මේක හදලා ඉවරනවා කියලා උත්තරේ හරියටම එන්නේ නැහැ. ඔයා මේ ඉල්ලන දෙක දෙන්න ඕනේ. එතකොට 2013 1.31 දිනෙන් අවසාන මාසයේ සඳහා සුනිමල්ගේ ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශනය හදන්න තියෙනවා. ආදායම් ප්‍රකාශනයේ පොඩි ආකෘතියක් රූල් කරගෙන තියෙනවා. ඒකේ තියෙන්නේ මහ ලොකු දේවල් නෙවෙයි. විකුණුම් පිරිවැය කෙලින්ම දාලා දලලාභයේ වෙනත් ආදායම් අඩු කළා වියදම් ඊට සුද්ධ ලාභ එනවා. ඒකට ඉඩක් තියලා තියෙනවා. හරිනේ? හරි. එහෙනම් මේ ව්‍යාපාරයේ කොහොමඩවත් ආරම්භක ශේෂයක් තියෙන විදියක් නැහැ. හේතුව මේ සුනිමල් විසින් අලුතෙන් ආරම්භ කරපු ව්‍යාපාරයක් නිසා. එතකොට පළවෙනි එකේ තියෙන අපිට තියෙන හරි මේක වහඳුරා ගන්න මේ අපි ස්මාර්ට් ටිප්ස් වීඩියෝ සීරීස් එකක් වීඩියෝ එකක් කරලා තියෙනවා. වීඩියෝස් ගොඩක් කරලා තියෙනවා. ඒ වීඩියෝස් ගොඩ ASCII තියෙනවා මේ ගිණුම් සමීකරණයට අදාළ වෙන ගිණුම් සමීකරණය හදද්දී අපිට ගොඩාක් වැදගත් වෙන අපි ගොඩාක් වරද්ද ගන්න කැලියට අදාළ ස්මාර්ට් ටිප්ස් ටික අපි කරලා තිනවා. ඒ ටිකේ කාඩ් එක මේ වීඩියෝ එක අතරමැදින් දාන්නම්. ඒ වැදගත් පොයින්ට් එක බලලා එතෙන්ට ගිහලා බලලාම එන්න. එතකොට මේ සීරීස් එකේ තියෙන වැදගත්කම එතකොට ඔයාලට තේරෙයි. හරිනේ? හරි. එතකොට මේක හොඳ ගානක්. මුලින් ඉඳන් යන්නේ 2013 1 දින සුනිමල් විසින් ලක්ෂ 4ක මුදල් සහ 8,40,000ක් වටිනා වෑන් රථයක් දාලා තියෙනවා ප්‍රාග්ධනයේ විදිහට. එතකොට ඔයා දන්නවා පළවෙනි ගැළපෙල්ල තියෙන්නේ මුදලින් ලක්ෂ 4යි 8,40,000ක වෑන් රථයක්. හරිද?
මුදල් එනකොට ව්‍යාපාරයේ වත්කමක් මුදල් කියන වත්කම වැඩි වෙනවා කීයක්ද? ලක්ෂ 4ක්. රුපියල් 10 වලින් මම හදන්න ලක්ෂ 4ක් මුදල් වැඩි වෙනවා. ඊට පස්සේ වෑන් රථයකුත් ඒත් එක්කම එනවනේ. එතකොට වෑන් රථය කියන්නේ අපිට තියෙනවා දීපල පිරිත උපකරණය මෙතන තියෙන්නේ. ආකෘති. හරි ළමයි මේ මම ගත්ත පේපර් එකේ පොඩි printing mistake එකක් තියෙනවා. ඒකේ මේ රත තීරුවක් තිබ්බේ නෑ. එතකොට ඒක මම ඇඩ් කරගත්තා. පාස් පේපරේ හරියට බලලා. එතකොට ඔයාලා මේ කොහොමද අර පාස් පේපර් පොත් ගන්නකොට ගොඩක් බලන්න ඒකේ තියෙන සමහර දේවල් printing mistake තියෙනවා. හරි. හරි. එතකොට මේ මුදලින් ලක්ෂ 4ක් යදවලා තියෙනවා. ඒ වගේම ඒ දවසේ මේ කියන්නේ ආරම්භක දවසේම 8,40,000ක් වටන වෑන් රථයක් දානකොට වෑන් රථ නැත්නම් රථ කියන වත්කම වැඩි වෙනවා 840. දහස් වලින් හදන්නේ. හරිද? එතකොට මේ දෙකම ආරම්භක ප්‍රාග්ධනයේ විදිහට යොදවන නිසා ප්‍රාග්ධනයේ නිසා හිමිකම් වැඩි වෙනවා. දන්නවා හිමිකම් වැඩි වෙන සිද්ධි හතරක් තියෙනවා. අමතර ප්‍රාග්ධනයේ ආදායම් ගැන නිසා වියදම්. එතකොට ප්‍රාග්ධනයේ යොදවන්න හිමිකම වැඩි වෙනවා. එතකොට 1240 8412 1240යි. 1240යි වැඩි වෙනවා හිමිකම. දෙක ටක් ටක් ගාලා වැඩේ කරගෙන යන්න. මේක හදන ගමම්ම මේ දෙකත් ෆිල් කරගම. එතකොට වැඩේ ලේසි ඈ. ඒක තමයි ලේසිම ක්‍රමය. දෙක 2013 1කට 1 රුපියල් 2,40,000ක් වන්න ලීබඩු සවිකිරීම මිලදී අරගෙන මිලදී ගන්නකොට මුදල් අඩු වෙනවා. ඒ අදාළ වත්කම වැඩි වෙනවා. ඒ කියන්නේ ලීබඩු සවිකිරීම කියන වත්කම වැඩි වෙලා මුදල් කියන වත්කම අඩු වෙනවා. කීයක්ද? 2,40,000. මුදල් අඩු වෙනවා 2,40,000. මුදල් අඩු වෙනවා. මම වරහන් කරන්නම් අඩු කිරීම ලකුණක් දාලා ඒක පැහැදිලි වෙන්න ලේසි නිසා 2,40,000ක් මුදල් අඩු වෙනවා. ලීබඩු සවිකිරීම කියන වත්කම 2,40,000ක් වැඩි වෙනවා. හරිනේ? ඒක වැඩි වෙනවා. ඊට පස්සේ 2013 1/8 දින ලක්ෂයක වටිනාකමක් තියෙන භාණ්ඩ මිලදී අරගෙන තියෙනවා. මෙහි මුළු වටිනාකමට චෙක් පතක් නිකුත් කරලා භාණ්ඩ මිලදී අරගෙන තියෙන ලක්ෂයක් වටින භාණ්ඩ සල්ලි දීලා ගන්නකොට මුදල් අඩු වෙනවා. නැත්නම් බැංකු තීරුව හරි කමන්නේ බැංකු තීරුව අඩු වෙනවා කියද්ද ලක්ෂයක් අඩු වෙනවා. හරිද? එතකොට ඒ මුදල් වියදම් කරලා අපි තොගයක් ගන්නකොට තොග කියන වත්කම වැඩි වෙන ලක්ෂයක්. තොග කියන වත්කම වැඩි වෙන ලක්ෂයක්. හරිනේ? ඊට පස්සේ 4 2013 1/12 80000ක් පිරිවැය වෙච්ච භාණ්ඩ 1.30කට විකුණලා තියෙනවා. එහි වටිනාකම සඳහා චෙක් පතක් ලැබිලා තියෙනවා. හරිද? එතකොට පිරිවැය මේ තොගේ කීයද 80000යි ඒ භාණ්ඩ විකුණලා තියෙන කීයද 1,30,000. එතකොට ඔයා දන්නවා මෙතෙන්දී අපිට හදන්න තියෙනවා කාරණා තුනක්. ඒ කාරණා තුන හදනකොට මේ සමීකරණයටත් අපි ගලපිලා දාන ගමන් එකවරම ওই ගාන හදාගෙන යනවා නම් තමයි ලේසි. එතකොට මෙන්න මේ ආදායම් ප්‍රකාශනයටත් අදාළ කොටස් ටික දාගන්න. ඒකටත් අදාළ ස්මාර්ට් ටිප් එක අපි කරලා තිනවා. ඒකට අදාළ ලින්ක් එකත් උඩින් දාන්නම්. ඒකත් බලලා ඉවරලා මේ වැඩේ කරන්න. එතකොට ගොඩක් ලේසි ඈ. හරි. එතකොට ඒ භාණ්ඩවල පිරිවැය 80000යි ඒ භාණ්ඩවල විකුණුම් මිල 1,30,000. එතකොට ඔයා කිසිම දෙයකට බය වෙන්න එපා. කෙලින්ම ඔයා කරන්න ඕන භාණ්ඩවල පිරිවැය විකුණුම් පිරිවැය ඉස්සරහෙන් මෙන්න මෙතනින් දාන්න. තේරෙනවද? මෙතනින් දාන්න. මොකද ඉස්සරහට තව විකුණලා තිබ්බොත් මේ භාණ්ඩවල විකුණුම් පිරිවැය දාන්න විකුණුම් පිරිවැය කියන තීරුවට තේරෙනවද? විකුණුම් වල වටිනාකම මෙන්න මෙතනින් දාගන්න එකතු කරගෙන ගිහලා අවසානයේදී අපිට සම්පූර්ණ ගාන හදලා වෙනකොට මේ පැත්තත් පිරවෙලා ඉවර වෙනවා. එතකොට පිරිවැයට දාගන්න 80000ක් මේ මෙතනින් 80000ක් ලියා ගන්න. ධන ලකුණකුත් දාගන්න. ඒවා විකුණලා තියෙන 1,30,000ක නිසා 1,30,000ක් දාගන්න ධන ලකුණක් දාගන්න. දැන් මේ ගැළපිලා අපි මේකට දාමු 4 80000ක් පිරිවෙච්ච භාණ්ඩ 1,30,000කට විකුණනවා. 1,30,000කට විකුණනකොට භාණ්ඩ අඩු වෙනවා. ඒ කියන්නේ තොගේ අඩු වෙනවා. කීයක්ද? 80000යිනේ අපිට ඒකට වියදම් වෙලා තියෙන්නේ තොගේට. එතකොට 80000ක් තොගේ අඩු කරන්න 80000ක් 80ක් තොගේ අඩු කරා. එතකොට ඒ 80000 විකුණන්නේ 1,30,000කට. එතකොට 1,30,000ට අදාළව අපිට චෙක් පතක් ලැබෙනවා. චෙක් පතක් ලැබෙනවා කියලා කියන්නේ මුදල් හෝ බැංකු වැඩි වෙනවා කියකින්ද 130කින්. ඇයි 81 විකුණන්නේ 130කට නිසා 130කින් වත්කම වැඩි වෙනවා බැංකු 130යි. දැන් මේ අතර අන්තරයක් තියෙනවා. ඒ කියන්නේ ඕනම ව්‍යාපාරයක් ලාභයක් තියාගෙන විකුණන. එතකොට ලාභය තියෙනවා මෙන්න මෙතන පිරිවැය 80000ක් වෙච්ච 1.30කට විකුණපුවම 50000ක් අපිට ලාභයි. ලාභය කියන්නේ හිමිකම් වැඩි වෙන සිද්ධියක් නිසා හිමිකම් වැඩි කරන්න 50000ක්. 50000ක් හිමිකම් වැඩි කරනවා. හරිනේ? හරිනේ වැඩි? ඊට පස්සේ 5 2013 1.15
1,50,000ක බාණ්ඩ ණයට මිලදී අරගෙන තියෙනවා. 1,50,000ක බාණ්ඩ ණයට මිලදී අරන් තිනවා 5. 1,50,000ක බාණ්ඩ ණයට මිලදී අරන් තිනවා. එතකොට බාණ්ඩ තොගයක් එනවා ව්‍යාපාරයට තොගේ වැඩි කරන්න 150ක් 150ක් තොගේ වැඩි කරන්න ඒක ණයට ගන්නකොට ඒ හා සමාන වටිනාකමෙන් අපේ ගෙවිය යුතු දෑ එහෙම නැත්නම් ණය හිමියෝ වැඩි වෙනවා ණය හිමියෝ කියන වගකීම් වැඩි කරන්න 1,50,000 150යි හරිනේ ඊට පස්සේ 6 2013 1.20 1.40ක් පිරිවැය වූ බාණ්ඩ ලක්ෂ 2කට ණයට විකුණලා 1.40ක් පිරිවැච්ච එක ලක්ෂ 2කට අර මං කියපු process එකටම ආයෙ යන්න අර ස්මාර්ට් ටිප්ස් එක බලලා ඉවරලා ඒ විදිහටම වැඩේ කරන්න 1.40ක් පිරිවැච්ච එක ලක්ෂ 2කට විකුණනවා. එතකොට පිරිවැයට දාන්න 140ක්. විකුණුම් වල දාන්න ලක්ෂ 2ක්. එතකොට තොගේ අඩු වෙන්නේ 1,40,000ක තොගයක් 1,40,000ක තොගයක් අඩු වෙනවා. එතකොට ඒක විකුණන්නේ ණයට කියපුවාම ණය ගැතියෝ ඇති වෙනවා. ණය ගැතියෝ කියන වත්කමට ගිහිල්ලා වැඩි කරන්න 200ක්. 200ක් වැඩි කරන්න. හරි. 7 2013 1.23 ණය හිමියන්ට ගෙවිය යුතු වටිනාකමෙන් කොටසක් පියවීමට 90000ක චෙක් පත් නිකුත් කරලා තියෙනවා. එතකොට 5000ක වට්ටමක් ලැබිලා තියෙනවා. එතකොට මේ 90000ක් පියවෙනවලු නෑ පොඩ්ඩක් ඉන්න. ණය හිමියන්ට ගෙවිය යුතු වටිනාකමෙන් කොටසක් පියවීමට 90000ක චෙක් පතක් නිකුත් කරලා සිංහලෙන් කියනවා චෙක් පතක් නිකුත් කරලා තියෙනවා 90000ක්. එතකොට ඒ 90000 නිකුත් කරද්දි ඒ යටතේ 5000ක් අපිට වට්ටමක් ලැබිලා තමයි 90000 නිකුත් කරලා දෙන්නේ. එතකොට 95000ක් පිය වෙන්න තමයි අපි කීයද ගෙවන්නේ? 95000ක් පිය වෙන්න තමයි අපි ගෙවන්නේ 90000ක්. හරිද? එතකොට ලද වට්ටම 5000යි. ණය හිමිය ඔක්කොම අඩු වෙන්න ඕන 95000 ක ණය හිමිය පියවන්න 5000ක වට්ටමකට යටත්ව මුදල් ගෙවලා මේ චෙක් පතක් නිකුත් කරලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? 95000ක් ණය හිමිය අඩු වෙනවා. 95000ක් ණය හිමිය අඩු වෙනවා. ඊට අපි ගෙවන්නේ 90000ක චෙක් පතක් නිසා මුදල් පැත්ත අඩු කරන්න 90ක් අඩු කරා. අපිට වාසියක් තියෙනවා කීයකද 5000ක. ඒ 5000 හිමිකම් වැඩි කරන්න ලද වට්ටම් 5000යි. ලද වට්ටම් 5000යි. හොඳට මතක තියාගන්න මෙන්න මේක පොඩ්ඩක් ඔයාලට අමතක වෙන්න ඉඩ වැඩි. ලද වට්ටම් කියන්නේ වෙනත් ආදායමක්. අපිට කලින් වියදම් ආදායම් සෙට් උන්නේ නෑ අපිට සෙට් කරලා නෑ. එතකොට මෙතෙන්දි තමයි අපිට වට්ටමක් සෙට් කරලා තියෙන. වට්ටම කියන්නේ වෙනත් ආදායමක්. වෙනත් ආදායම් දානවා. ආදායම් ප්‍රකාශය වෙනත් ආදායම් වලට ලද වට්ටම්. මේවා අමතක වෙනම. ලද වට්ටම් 5000යි. දැක්කනේ? මේක මේ කරගෙන යන ගමන් අරක ෆිල් කරගෙන යන්න. හරි. ඊට පස්සේ 8 1.25 90000ක මෙහෙයුම් වියදමක් ගෙවලා තියෙනවා. මෙහෙයුම් වියදමක් 5යි 3යි 8යි 8 වෙනි එක මෙහෙයුම් වියදමක් ගෙවනකොට චෙක් පත අඩු කරන්න කීයද 90000ක මෙහෙයුම් වියදමක් නිසා 90ක් මුදල් අඩු කරා. ඊට පස්සේ මෙහෙයුම් වියදමක් කියන්නේ හිමිකම අඩු වෙන සිද්ධියක්නේ වියදමක්නේ. ඒතකොට හිමිකම අඩු ගන්න 90ක්. ඒ වගේම මතක තියාගන්න වියදම් කියන්නේ කාලච්ඡේදයට දාලා වියදම් ආදායම් ප්‍රකාශන වියදමක් විතර දාන්න මෙහෙයුම් වියදම් 90යි. හරි. 2013 1.26 ණය ගැතියන්ගෙන් 1,50,000ක් ලද අතර මුළු ලැබීම් බැංකුවේ තැන්පත් කරලා තියෙනවා. ණය ගැතියන් 1,50,000ක් ලැබිලා නිසා 9 මුදල් වැඩි කරන්න 1,50,000ක් ණය ගැතියෝ අඩු කරන්න 150. ඔච්චර අපිට කරන්න තියෙන්නේ. දැන් සුපුරුදු පරිදි දැන් අපි ඉතිරි වැඩ කරගෙන යන් මේකේ අවශ්‍ය කොටස් ටික අරගෙන අතිරේක තොරතුරු දෙලා තියෙනවා. ව්‍යාපාර සියලුම ගනුදෙනු බැංකු ගිණුම ආශ්‍රයෙන් සිද්ධ කරලා තියෙනවා 2013 1.30. ඒ කියන්නේ මෙන්න මේ දවසට බැංකු ගිණුමේ අන්තිම ශේෂය මෙතෙන් එන ශේෂයයි බැංකු ප්‍රකාශනයෙන් අපිට උපු ශේෂයයි වෙනස්ලු. එතකොට මේක සංශෝධනය කරන්න ගියා තමයි කියන්නේ. එතකොට අපි මේ ශේෂය එකතු කරලා අරගෙන අපි අතෙන්ද ගන්නවා සංශෝධිත බැංකු ගිණුමේ ආරම්භක ශේෂයේ විදිහට
එතකොට කීයක් දෙන්නේ? 340යි 60යි 100 බලන්න 240යි 100යි 340යි 340ක් 400න් ගියපම 60යි 60යි 130යි කීයද? 190යි 190න් 90ක් ගියපුවාම 100යි 100න් 90ක් ගියපුවාම 10යි 10ට 150ක් එතන 160යි 160යි නේ. සංශෝධිත මුදල් ගිණුමේ බැංකු ගිණුමේ නැත්තම් ශේෂය ගන්න ආරම්භක ශේෂයේ විදිහට අපේ වැරදි ශේෂය 160යි. හරිනේ? 400න් 240ක් ගියපුවාම 340ක් ගියපුවාම 60යි 130යි 90යි 190යි 190න් 90ක් ගියපුවාම 100යි 100න් 90ක් ගියපුවාම 10යි 150යි 160යි. හරි. වෙනසට හේතු දීලා තියෙනවා. ණය ගැතියෙකු විසින් බැංකුවේ ඍජුවම තැන්පත් කළ 30000ක චෙක් පත්‍රක් මුදල් පොතේ සටහන් වෙලා නැළු. ඒ කියන්නේ ඍජු ප්‍රේෂණ සංශෝධිත බැංකු ගිණුමට හරකරන්න 30000ක් ඍජු ප්‍රේෂණ 30000යි. හරිද? ඍජු ප්‍රේෂණ 30000යි. 2000ක් වූ බැංකු ගාස්තු මුදල් පොතේ සටහන් වෙලා නැළු. එතකොට බැංකු ගාස්තු බැර කරන්න සංශෝධිත බැංකු ගිණුමට බැංකු ගාස්තු 2000යි. ඒ වගේම ඔයා මතක තියාගන්න බැංකු ගාස්තු කියන්නේ වියදමක්. වියදම් වල දාන්න බැංකු ගාස්තු 2000යි. ඊට පස්සේ ණය හිමියන්ට නිකුත් කළ චෙක්පත් අතුරින් 20000ක චෙක්පතක් ගේමට ඉදිරිපත් වෙනවා. නිකුත් කළ ගේමට ඉදිරිපත් නොවුචි. මෙතන ගන්න සංශෝධිත බැංකු ගිණුමට අනුව ශේෂයනේ. සංශෝධිත බැංකු ගිණුමට අනුව ශේෂය මෙතෙන්ට ගත්තා. සමහර ඒවා එකතු කරනවා, සමහර ඒවා අඩු කරනවා. එකතු කරන්නේ නිකුත් කළ ගේමට ඉදිරිපත් නොවුච එක එකතු කරනවා, අඩු කරනවා තැන්පත් කළ උපලબ્ධ නොවුච එක. එතකොට නිකුත් කළ ගේමට ඉදිරිපත් නොවුච එක යටතේ නිකුත් කළ ගේමට ඉදිරිපත් නොවුච එක යටතේ 20ක් දැම්මා. හරිනේ. එච්චර අපිට කියලා දෙන දේපල පිරිත සහ උපකරණ වාර්ෂිකව 10%ක් සරල බාර ග්‍රහණය බැගින් ෂෙයා කරනවලු. දේපල පිරිත උපකරණ අපිට මොනවද තියෙන්නේ? රතයක් තියෙනවා 840ක්, ලී බඩු තියෙනවා 240ක්. හරිද? රතේ කීයක්ද? 840 10%ක් නේ. ඒතකොට පෙර වැඩ යටතේ මම මේ යටින් හදන්න. පෙර වැඩ යටතේ යටින් හදන්න. රතෂය 840 100ට 10යි. හැබැයි මේක තියෙන වාර්ෂිකව 10%ක් නේ. අපි හදන්නේ මාසයක විස්තර නිසා මේක ආරම්භක දවසෙත් නිසා කිසි අවුලක් නැහැ. මේක වැඩි කරන්න 12න් එකෙන්. මාසයකට හදා ගන්න ඕන නිසා. ඒක තේරුණානේ? වාර්ෂික රතෂය මේ දීලා තියෙන්නේ. හැබැයි අපි මේක හැදුවේ මාසයකට නිසා මාසයක තමයි ආදායම් ප්‍රකාශනයට දාන්න ඕන රතෂය. එතකොට කීයද එන්නේ? 100ක් කියන්නේ 84යි. 84න් 12න් එකක් කියන්නේ 84 12න් බෙදම කීයද එන්නේ? 7000යි. එතකොට රතෂය එන්නේ 7000යි. ඒක දාගන්න රතෂය වාර්ෂික වියදමක් 7000ක්. ඊට පස්සේ දේපල පිරිත උපකරණ ඊළඟ මොකක්ද තියෙන්නේ? ලී බඩු තියෙනවා. ලී බඩු 240යි. මේ 240000 ලී බඩු වල 10%ක් ෂෙයා කරන්න ඕන. හැබැයි බලන්න ඔය ලී බඩු අරගෙන තියෙන කවද කියලා? ඒත් ආරම්භ දවසේමනේ. ඔව් ආරම්භක දවසේ නිසා ගැටලුවක් නැහැ. 240000ට 10%ක්. ඒකෙන් 12න් එකක් මාසක නිසා 24 12න් එකක් කියන්නේ 2000යි. එතකොට ලී බඩු ෂෙයා 2000යි. හරිනේ? ඊට පස්සේ මාස අවසාන ණයගැති ශේෂ මත 10%ක් අඩමාන ණය වෙන් කරන්න ඕනලු. ණයගැතිය ශේෂය කීයද කියලා ගන්නකො 200න් 150ක් ගියම 50යි. 50යි. දැන් බලන්න නිකමට අපිට කොහර ණයගැතියන්ගේ මොකක් හරි සිද්ධියක් වුණා වගේ මට මතකයක් තියෙනවා. ඔය බලන්න සංශෝධිත බැංකු ප්‍රකාශනයේ තියෙනවා 30000ක චෙක් පතක් ණයගැතියෝ ගෙවලා තියෙනවා මේ තියෙන්නේ. ඒ කියන්නේ ඒක මේකස්සේ නෑනේ. එතකොට 50ක් හිටපු ණයගැතියොන්ගෙන් 30ක් අපිට ගෙවපුවාම
20යි ඉන්නේ ණයගැතියෝ. මේ 20ට තමයි අපි 100,000 කඩමන්නයි වෙන් කරන්න ඕන. 20000ට 100,000ක් කියන්නේ 2000යි. ඔව් 20000ට 100,000ක් කියන්නේ 2000යි. අඩමන්නයි වෙන් කිරීම 2000යි. හරිනේ? හරි. දැන් ඔයා වෙන ආයෙ කිසිම දෙයක් කරන්න නැහැ. සාමාන්‍ය විදිහට සංශෝධිත බැංකු ගිණුම බැලන්ස් කරා 190යි. 190න් දෙකක් ගියපුවාම 188යි. 188න් 20ක් එකතු වුණාම 208යි. හරිද? මේ තියෙන්නේ සංශෝධිත නෑ බැංකු සැසුම් ප්‍රකාශනයට අනුව ශේෂි. හරි? බැංකු සැසුම් ප්‍රකාශන අනුව ශේෂි. හරි. එතකොට අපි ශුද්ධ ලාභය විදිහට අපිට ගන්න පුළුවන් 130යි 340 330යි 8 4 12 කියන්නේ 220යි. එතකොට දල ලාභය එනවා 110ක්. වෙනත් ආදායම් 5යි. එතකොට 115යි. 115න් වියදම් ටික අඩු ගන්න 92යි 2යි 4යි 6යි 6යි 7යි 13යි 3 එකක් ඉතිරි 10යි 113යි. හරි ළමයි මේ පොඩි අවුලක් වුණා මෙන්න මෙතන මට සුළු කිරීම වල මේ බලන්නකො. මෙහෙම වියදම් 90යි බැංකු ගාස්තු 2000යි රතශය 7යි ඊට පස්සේ මෙතන මොකද්ද මේ තියෙන්නේ මට මතක නැහැ මේ මෙතන මොකක්ද ආවේ අපිට 2000ක් කියලා තියෙනවා ලී බඩු ෂේ අන්තිමේට අපි 2000ක් හොයාගත්තේ අඩබන්නයි මෙන් කිරි. හරිද? එතකොට මේ ටික එකතුව 92යි 92යි 7යි 99යි 99යි 4යි 103යි 103යි. ඊට පස්සේ මෙතන ආවේ මේ සම්පූර්ණ විකුණුම් 330යි විකුණුම් පිරිවෙ 220යි. එතකොට දලලා පේනවා කියද්දි 110යි වෙනත් ආදායම් 5යි. එතකොට 115යි 115න් 303ක් ගියපුවා 103ක් ගියපුවා කීයක් එනවද උත්තරේ 115න් 103ක් ගියපුවා 12යි. මේ ශුද්ධ ලාභය මට මෙහෙන් ලියන්න ඉඩ නැහැ. මේ තියෙන ශුද්ධ ලාභය. ශුද්ධ ලාභය. හරි? වැඩේ පැහැදිලි ඇති කියලා හිතනවා. පට්ට සරල විදිහට කතා කරලා දුන්නා. ඊට පස්සේ අර හිමිකමට බලපාන සිද්ධි ටිකට දාලා වීඩියෝ එකේ කාඩ් එකක් දාලා තිබ්බා. ඒකත් බලුවා නම් ලේසි. ඊට පස්සේ මේ කොහොමද බැංකු සැසුම් ප්‍රකාශනයක් සමීකරණයකට මේ ගලපලා එන ගාණක් හදන්නේ කොහොමද? ඊට පස්සේ ඒත් එක්කම අවසාන ආදායම් ප්‍රකාශනයේ උද්ෘතයන් ටික දාගන්නේ කොහොමද කියලාත් අපිට මේක කතා කරගන්න පුළුවන් වුණා. එහෙනම් ඊළඟ පේපර් එකෙන් අපි සෙට් වෙමු 2014. හරි.